සමහර අවස්ථාවලදී මේ පනත අවභාවිතා කරලා තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒක හින්දාම තමයි අපි මේක වෙනස් කරන්න ඕන කියලා මම තමයි මේක පටන් ගත්තේ. අධිකරණ අමාත්‍යවරයා හැටියට ඉන්නකොට. උදාහරණ දෙක තමයි අපේ දෙමළ ජාතික සහෝදරයෝ දෙන්නෙක්ව අත්අඩංගුවට අරන් තියලා තිබුණා. රිල්වාන් කියන සහරාන්ගේ මල්ලි ගිහිල්ලා පොලිස් නිලධාරියෙක්ව මැව්වේ වවුන තියුවල. එතකොට ඒ පිළිබඳව පාපොච්චාරණය කරා කියලා ඌව රඳවා තබාගෙන හිටියා අවුරුදු 1කමාරක්. පාසු ප්‍රහාරයෙන් පස්සේ තමයි අපි දැනගත්තේ ඌට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක කරේ අර සහරාන්ගේ සහෝදරයා කියලා. ඉතින් ඒක දැකලා තමයි අපිට ඕනකම තුනේ මේක වෙනස් කරන්න ඕන කියන එක. මේක හරි ඩේන්ජරස් එකක් කියන එක. ලංකා හොස්පිටල් එකේ ග්‍රෙනේඩ් එකක් තිබුණා ගත්තේ කියලා තව දෙමළ ළමයෝ දෙන්නෙක්ව මේ ත්‍රිකුණාමලේ පැත්තෙන් අත්අඩංගුවට අරගෙන පාපොච්චාරණය කරා කියලා තියනගෙන හිටියා. එතකොට පීඩනය වැඩි වෙනකොට සමහර වෙලාවට ඔබතුමා හරි පොලිසිය සමහර වෙලාවට මේක අවභාවිතා කරන අවස්ථා තියෙනවා. නමුත් එහෙම කියලා අපිට සම්පූර්ණයෙන්ම නීතියක් නැතුව තැනකට යන්නට බෑ. අපිට කවුරු හරි ඇත්ත වශයෙන්ම අපිට පාඩුවක් සිද්ධ වුණොත් ජාතික ආරක්ෂාවට අභියෝගයක් තියෙන වෙලාවක තියෙනවනම් ඒ වෙලාවේදී අපිට නීතියක් තියෙන්නට ඕන. හැම රටකම ඒක තියෙනවා. ඒ හින්දා තමයි මේ දෙක අපි සංකලනය කරන්න හදන්නේ. මේකෙන් ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි මේකේ පනත යටතේම අවස්ථාව ලබා දීලා තියෙනවා. අත්අඩංගුවට එක දවසක් අත්අඩංගුවට ගත්තාම අත්අඩංගුවට ගැනීම වැරදි කියලා අභියෝගයට ලක් කිරීම සඳහා කෝට් ඔෆ් අපීල් එකට සහ සුප්‍රීම කෝට් එකට යෑම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. පනතින්ම ඒක රෙකග්නයිස් කරලා තියෙනවා. දෙවෙනි එක තමයි මැක්සිමම් තියාගන්න පුළුවන් වෙන්නේ දවස් 60කට. 60න් පස්සේ මැජිස්ට්‍රේට් ගාවට යන්නට ඕන. ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේක ඉල්ල ගන්නට ඕන.